ක්‍රිස්තුමන් තුල ප්‍රේමවන්ත සොයිර සොයිරියනි. අද අපි දේව මාතාවුන්ගේ නිර්මල හෘදය මංගල්‍යය සමරනවා. මේ දේව මාතාවුන්ගේ නිර්මල හෘදය තුලින් අපිට මොකක්ද අරුත් ගන්නවන්නේ? මොකක්ද මතක් කරන්නේ කියන දේ අපි හොඳින් ග්‍රහණය කරගන්නට අවශ්‍ය වෙනවා. තවත් මිනිස්සෙකුගේ දුකට වේදනාවට අවශ්‍යතාවයන් වලට සංවේදී වීම කියලා කියන්නේ ඊටම යහපත් ගුණාංගයක්. ඒ වගේම තමයි සංවේදී භාවය ගැන කතා කරද්දී හදවතින් තමයි අපි සංවේදී වෙන්නේ. එතකොට දේව අම්මගේ හදවත ගැන අපි කතා කරද්දී ප්‍රේමවන්තයිනි දේව අම්මට තිබුණා මිනිස්සුන්ගේ දුක වේදනාවට අවශ්‍යතාවයන්ට සංවේදී වෙන හදවතක්. මෙන්න මේක තමයි දේව අම්මගේ හදවත ගැන කතා කරද්දී එහි තිබුණු සුවිශේෂම ගුණාංගය. දැන් මේ ගැන අපිට ඔප්පු කරන්නට පුළුවන් සාධක තියෙනවා. දැන් එදා කානාන් නුවර මගුල් ගෙදරදී වයින් මදි වුණාම කවුරුත් දේව අම්මට ඇවිල්ලා කිව්වේ නැහැ මරියා වයින් මදි වුණයි කියලා. දේව අම්මා ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය දැනගෙන ඊට සංවේදී වුණා. එතන ඉඳලා තමයි ක්‍රිස්තුන් වහන්සේ ප්‍රාතිහාර්ය සිදු කරන්නේ. එලිසබෙත් තුමිය ගැබ් අරගෙන ඉන්නවයි කියලා එතුමිය දැනගත්තම කවුරුත් කිව්වේ නෑ එතුමියට යන්න ගිහිල්ලා එලිසබෙත් තුමියව බැහැ දකින්නට කියලා. එතුමියට දැනුණා මම මේ මොහොතේ යන්නට ඕන. අන්න සංවේදී හදවත එතුමිය සතුව තිබුණු. ඒ වගේම තමයි ප්‍රේමවන්තීනි ලෝක ඉතිහාසය තුල දේවාම්ම දර්ශනීය වුණු හැම මොහොතකම ජනතාවට පණිවිඩයක් දුන්නා. විශේෂයෙන්ම අපගේ පාපයන්ගෙන් ඈත් වෙලා යහපත් වෙන්නට කියලා පණිවිඩයක් දුන්නා. දැන් අපි පාතිමාවේ දේව අම්මා ලුසි ජසින්තා ෆ්‍රැන්සිස්කෝ කියන දරුවන් 3 දෙනාට හෙළි කරපු රහස් 3 අරගෙන බැලුවොත් එහෙම දේව අම්මට පුදුමාකාර අවශ්‍යතාවයක් තිබුණා. තමන්ගේ හදවත තුල කැක්කුමක් ඇති වුණා ජනතාවට වෙන්නට යන විපත්තීන් ගැන. ඒක නිසා පළවෙනි රහසේදී දේව අම්මා මේ දරුවන්ට පෙන්නනවා අපාය. ඒ තුලින් මේ අපිට පවසන්නට කියලා කියනවා දේව අම්මා. මේ අපායට යනවා ඔබ මේ විදියට පව් කරගෙන ගියොත්. ඒක නිසා මේ අපාය තියෙනවයි කියලා දැනුවත් වෙලා ආදර දරුවනේ පාපයෙන් මිදෙන්නට කියලා දේව අම්මා කිව්වා. අන්න ඒ ඔස්සේ ඒ පාපය තුල අපාගත වෙන්නට හිටපු ජනතාව අපි දෙවියන් වහන්සේ වෙත හැරිලා ඒ විපතෙන් අප මිදුණා. දෙවෙනි රහස තමයි දේව අම්මා කියනවා රුසියාව දේව අම්මගේ නිර්මල හෘදයට කැප කරන්නට කියලා. මොකද ඒ දවස්වල රුසියාව යුද බලයෙන් අනූනව යුද ශක්තිය පෙන්වන්නට යුද්ධවලට එළඹෙන්නට ඔන්න මෙන්න කියලා තිබුණා. එහෙම වුණා නම් මේ ලෝකය යුද්ධයකින් සම්පූර්ණයෙන් විනාශ වෙලා යන්නට ඉඩ තිබුණා. අන්න ඒක නිසා දේව අම්මා ඒ විනාශයෙන් බේර ගන්නට ජනතාවව ඒ සිද්ධ වෙන්නට ගිය විපතින් ඒ ලෝක විනාශයෙන් දේව අම්මාපුව බේරගත්තා. තුන්වෙනි රහස දේව අම්මා කියනවා පාප් වහන්සේ කෙනෙකුගේ ඝාතනය පිළිබඳව. සුද්ධ වූ දෙවන ජුවාන් පාවුලු පාප් වහන්සේව ඝාතනය කරන්නට ගිහිල්ලා ඒ තැත වැරදිලා උන්වහන්සේට ජීවිතය ලැබුණා. ඒ රහස හෙළි කරපු නිසා මං හිතන්නේ ඒ සුද්ධෝත්තම පාප් වහන්සේ කිතුණු නායකෝ ඒ වගේම සුද්ධ වූ සභාව එකතු වෙලා දේව අම්මට වැඩි වැඩියෙන් යාඥා කළා. දේව අම්මට ලං වුණා. ඒ නිසාම පාප් වහන්සේගේ ඝාතනය වැළැක්විලා සුද්ධෝත්තම පාප් වහන්සේ ජීවිතය බේරගත්තා. මෙන්න මේක සුද්ධ වූ දෙවන ජුවාන් පාවුලු පාප් වහන්සේ පසු කාලෙදී අනාවරණය කළා දේව අම්මා තමයි මාව බේරුවේ කියලා. එහෙමනම් ප්‍රේමවන්තීනි මේ ඉතිහාසයේ පුරාම දේව අම්මගේ ඒ සංවේදී හදවත තුලින් මිනිස්සෙයින්ට පැමිණෙන්නට ගිය විපත්තීන් දැනගෙන ඒවා ජනතාවට එලිදරව් කරලා ඒ තුල සිත් හරව ගන්නට කියලා දේව අම්මා අපිට ප්‍රකාශ කළා. එහෙමනම් ප්‍රේමවන්තීනි ඒ සංවේදී හදවතක් තියෙන දේව අම්මා අපේ ජීවිතයේ හැම වේදනාවක් ප්‍රශ්නයක්ම අවශ්‍යතාවයක්ම ඒ වගේම වෙන්නට තියෙන සෑම විපතක්ම එතුමිය දන්නවා. ඒව දැනගෙන ඒ පිළිබඳව අපව දැනුවත් කරනවා. එහෙමනම් අවශ්‍ය වෙන්නේ ප්‍රේමවන්තීනි අපි දේව අම්මට වැඩි වැඩියෙන් ලැබි වෙන්නට ඕන. අපේ ජීවිත දේව අම්මා වෙත හරව ගන්නට ඕන. දේව අම්මට භක්තියක් ආදරයක් ඇති කර ගන්නට ඕන.
අපගේ පවුල් දේව අම්මට කැප කරන්නට ඕන. මෙන්න මේ ඔස්සේ ප්‍රේමවන්තේනි දේව අම්මා සංවේදී හදවත තුලින් අපව ඒ පැමිණෙන්නට තිබෙන විපත් වලින් අනිවාර්යයෙන්ම ගලව ගනීවි. එහෙමනම් දේව අම්මගේ ජීවිතය හා සමග අපගේ ජීවිතය තව තවත් බද්ධ කරගන්නට එතුමියට ගැඹුරු ආදරයක් ඇතිව ජීවත් වෙන්නට අද දවසේ අපි අදිටන් කරගනිමු. ඔබට ජේසු පිහිටයි.